ලෝක යුද්ධ පිටිය අතිශය භයානක හැරවුම් ලක්ෂයකට පත් කරමින් රුසියාව විසින් සිය නවතම ඔරෙෂ්නික් හයිපර්සෝනික් මිසයිලය යළිත් ක්‍රියාත්මක කර තිබෙනවා. අද අලුයම ජනවාරි 9 යුක්‍රේනයේ බටහිර ලවීව් කලාපයේ පිහිටි යුරෝපයේ විශාලතම භූගත ගෑස් ගබඩාව ඉලක්ක කර මෙම මාරාන්තික ප්‍රහාරය එල්ල වූ බව යුක්‍රේන බලධාරීන් තහවුරු කරනවා. කියුබික් මීටර් බිලියන 17ක් රඳවා ගත හැකි මෙම මධ්‍යස්ථානය විනාශ කිරීම හරහා මුළු යුරෝපයේම බලශක්ති පද්ධතිය අඩපණ කිරීමට රුසියාව සූදානම් වන්නේද. අද අපේ පුවත් වාර්තාවෙන් මෙම රහස් මිසයිල් ප්‍රහාරයේ තිරිය පිටුපස කතාව විස්තරාත්මකව ඉදිරිපත් කරනවා. මෙය රුසියාව විසින් ඔරෙෂ්නික් මිසයිල් පද්ධතිය සැබෑ යුද්ධ පිටියක භාවිතා කළ දෙවන අවස්ථාවයි. රුසියාවේ අතිශය රහසිගත කපුස්ටින් යාර් මධ්‍යස්ථානයේ සිට මෙම බැලස්ටික් මිසයිලය දියත් කර ඇති බව යුක්‍රේන ගුවන් හමුදාව තහවුරු කළා. මෙය MIRV තාක්ෂණයෙන් යුක්තයි. එනම් එක් මිසයිලයක් තුළ උපමිසයිල වෝහෙඩ්ස් කිහිපයක් පවතින අතර ඒවා වෙන්වෙන් වශයෙන් ඉලක්ක කරා හයිපර්සොනික් වේගයෙන් කඩා වදිනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කිසිදු ඩ්‍රෝන යානයක් හෝ ක්‍රූස් මිසයිලයක් යුක්‍රේන රේඩාර් පද්ධතිවල සටහන් වී නැහැ. මෙයින් පෙනී යන්නේ සාමාන්‍ය ගුවන් ආරක්ෂක පද්ධතිවලට එයාර් ඩිෆෙන්ස් වලට හසු නොවන වේගයකින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වූයේ ස්ට්‍රයි නගරයේ අසල පිහිටි බිල්චේ වොලිත්ස්කෝ උහෙර්ස්ගේ භූගත ගෑස් ගබඩා සංකීර්ණයයි. මෙය මුළු යුක්‍රේනයේම ගෑස් ගබඩා ජාලයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයකට වග කියන මධ්‍යස්ථානයයි. ලවීව් නගරාධිපති ඇන්ඩ්‍රී සඩෝවි පවසන්නේ ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ ගෑස් පීඩනය බරපතල ලෙස පහත වැටී ඇති බවයි. මෙය යුක්‍රේනයේ ශීතකාලයේ රත් කිරීමේ පද්ධති සහ යුරෝපයට ගෑස් ප්‍රවාහනය කරන නලමාර්ග ගෑස් ට්‍රාන්සිට් මුළුමනින්ම අඩපණ කළ හැකි තත්ත්වයක්. යුක්‍රේන යුද්ධ නිරීක්ෂණ නාලිකා අනතුරු අඟවන්නේ අද රාත්‍රිය පුරා තවත් ඔරෙෂ්නික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලවීමට ඉඩ ඇති බවයි. මීට පෙර ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ විශේෂ ආරක්ෂක අනතුරු වැල්වීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ලවීම විශේෂත්වයක්. ලවීව්, ටර්නෝපිල් සහ රීව්නේ යන ප්‍රදේශවලට පවා මෙම පිපිරීම් හඬ ඇසුණු අතර මුළු යුක්‍රේනයම මේ වන විට දැඩි අවදානම් තත්ත්වයක් රෙඩ් අලර්ට් වල පසුවෙනවා. ඔරෙෂ්නික් මිසයිලය හමුවේ යුක්‍රේනයට සහ බටහිර ලෝකයට තවදුරටත් ආරක්ෂාවක් තිබේද? යුරෝපයට එරෙහිව රුසියාව සිය බලශක්ති යුද්ධය උච්චතම අවස්ථාවට ගෙනවිත තිබෙනවාද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ලෝක දේශපාලනය සහ යුද්ධ පිටියේ මෙවැනි උණුසුම් පුවත් එසැනින් දැනගන්න අපේ channel එක subscribe කරලා රැඳී සිටින්න. ස්තුතියි.